අපට හිතනවද කියලා සමහරු ඩාන්ස් දානවා ඇවිල්ලා සමහරු ගිටාර් ගහනවා තව සමහරු ස්පා ගිහිල්ලා මේකප් කරනවා වීඩියෝ එනවා ඉතින් මේවා දැක්කම මේ අපිට බුද්ධාගම අදහන්නද හිතෙන්නේ ආදි වශයෙන් කියන අය ඉන්නවා මම ඔබට යෝජනා කරනවා ඔය එක ස්වාමීන් කෙනෙක් ගැනවත් කලබල වෙන්න යන්න එපා ඔබත් මාත් සරණ ගියේ ලෞතුරා බුදුහාමුදුරුවෝ දැන් ලෞතුරා බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාද්දී කිසියම් ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේ ශාසනයේ අයිතිය දුන්නද නෑ කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙකුට අයිතිය දුන්නේ නෑ මේ බුද්ධ ශාසනයේ වගකීම නායකත්වය කියලා බුදුරජාණන් වහන්සේ කෙනෙක් නම් කළේ නෑ ඒ වෙනකොට උපාලි මහරහතන් වහන්සේ හිටියානේ විනය ධරයින් අතර අගතම්පත් උන්වහන්සේට ප්‍රධානත්වය දුන්නේ ඊළඟට දෘත්තාංගධාරීන් අතර අගතම්පත් බුදුහාමුදුරුවන්ටම සමාන රූප ස්වභාවයකුත් තිබෙච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ හිටියේ. උන්වහන්සේට ලීඩර්ෂිප් එක දීලා ගියේ නෑ පිරිනුවම් පාද්දි. මෙතනින් පස්සේ මෙයා තමයි මගේ මේ ශාසනය ගෙනියන්නේ. උන්වහන්සේ අපි කාටත් ලස්සන මඟ පෙන්වීමක් කළා. මම පිරිනිවම් පෑවට පස්සේ මගේ ධර්මය විනය ගුරු තනතුරෙහි තියාගන්න. තේරුණා? ධර්මය විනය ගුරු තනතුරේ තියාගන්න. මේ ඕකිනවා ප්‍රාන්තේ ආමුදුරු කෙනෙක් නැයි කියලා ඔබට කිසිම මේ ගැටලුවක් කරගන්න හොඳ නැහැ.